හරි. මේ න්‍යාස එකතු කරන්නයි අඩු කරන්නයි පුළුවන්. එකතු කරන්න අඩු කරන්න ගුණ ගන්න එහෙමත් පුළුවන්. එකතු කරන්නයි අඩු කරන්නේ කොහොමද කියලා බැලුවොත් මම ගන්නම් මේ A න්‍යාසය කියන්නේ 3යි 2යි 5යි 1 කියලා ගමු. B න්‍යාසය කියන්නේ 4යි 3යි 2යි 1 වුණොත් අපිට පුළුවන් A එකතු කිරීම B හොයන්න. මේ කරන්නේ මෙයාට මෙයා එකතු වෙනවා. හරිද? මේ මෙතන දෙවෙනියට ඉන්න කෙනාට මෙයා එකතු වෙනවා. මෙයාට මෙයා එකතු වෙනවා. මෙන්න මේ සංඛ්‍යාවට මෙයා එකතු වෙනවා. මෙන්න මේ විදිහට. මේ දෙන්න එකතු වෙනවා. මේ දෙන්න එකතු වෙනවා. මේ දෙන්න එකතු වෙනවා. අවසාන වශයෙන් මේ දෙන්න එකතු වෙනවා. ඔය ටික එකතු කරලා දාන්න. මෙතන එකතු වෙන්නේ 3යි 4යි. මෙතන එකතු වෙන්නේ 2යි 3යි. ඊළඟට මෙතන එකතු වෙන්නේ 5යි 2යි. අවසාන වශයෙන් මෙතන එකතු වෙන්නේ 1යි 1යි. එතකොට අපිට A එකතු කිරීම B න්‍යාසය හොයන්න පුළුවන්. මේ දෙන්න එකතු වුනහම 7යි, මෙතන 5යි, 7යි 2යි කියලා. ඔන්න ඔය විදිහට අපිට A එකතු කිරීම B න්‍යාසය හදා ගන්න පුළුවන්. මෙතන විශේෂත්වය මේ ගණයන් වෙනස් වෙලා නැහැ. එහෙම මුකුත් අවුලක් වෙලා නැහැ. ගණයේ තියෙන විදිහටම තියෙනවා. ගණය සමානයි නම් තමයි අපිට එකතු කරන්න පුළුවන්. ගණය වෙනස් ඒවා එකතු කරන්න විදිහක් අපි දන්නේ නැහැ. හරි. එතකොට න්‍යාස අඩු කිරීමත් ඔය විදිහටම තමයි තියෙන්නේ. උදාහරණ විදිහට අපි ගමු B න්‍යාසය ගන්නම් මං 3 5 හරිනේ 1 බිංදුව කියලා. මේ ටික අපිට අඩු කරන්න තියෙන්නේ. එතකොට අර විදිහටම මේ පළවෙනි එක්කිනාගෙන් මෙයා අඩු වෙනවා, මෙයාගෙන් මෙයා අඩු වෙනවා, මෙතනින් ඉන්නාගෙන් මෙතන අඩු වෙනවා, මෙයාගෙන් මෙයා අඩු වෙනවා. A අඩු කිරීම B ගත්තොත් මට ලියන්න පුළුවන් 5 අඩු කිරීම 3යි. 3 අඩු කිරීම 5යි. ඊට පස්සේ 2 අඩු කිරීම ඍණ 1යි මේ ඍණ මේ දාලා තියෙන අඩු කිරීම මෙතන අපි අඩු වෙන හින්දා ඊට පස්සේ මේ දාලා තියෙන මේ එකට තිබ්බ ඍණ ලකුණ 1 අඩු කිරීම බිංදුවයි. උත්තරේ ගන්න පුළුවන් A අඩු කිරීම B සමානයි. මේ දෙන්න සුළු වුණානේ ධනයි ඍණයි සුළු වෙන්න තියෙන්නේ. ලොකු එකෙන් පොඩි එක අඩු වුණා 2යි. ලොකු එක්කෙනා ධන හින්දා ධන. මෙතන ධන 3යි ඍණ 5යි සුළු වෙන්න තියෙන්නේ. එතකොට ලොකු එකෙන් පොඩි එක අඩු වුණොත් 2යි. ලොකු එක්කෙනා ඍණ හින්දා ඍණ. මෙතන මේ දෙන්න සුළු වෙලා ඍණයි ඍණයි ධන වෙනවා. ඇත්තටම මෙතන තියෙන 2 ධන 1යි. එතකොට 2ට එකක් එකතු කරොත් 3යි. එකෙන් බිංදුවක් අඩු කරොත් 1යි. අන්තිම උත්තරේ නයි අඩු කිරීම B කියන්නේ 3යි ඍණ 2යි 3යි 2යි ඍණ 2යි 3යි 1 කියන න්‍යාසය කියලා. ඊළඟට කතා කරන්නේ නෙමෙයි. න්‍යාස දෙකක් සමාන වෙන්න පුළුවන්. සමානතාව. න්‍යාස දෙකක් සමාන වෙන්න පුළුවන්. ඔව් පුළුවන්. ගණය සමානයි නම් ඒ වගේ න්‍යාස දෙකක් සමාන වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මෙහෙම ගත්තොත් A B C D කියලා අපිට න්‍යාස ඇතුලේ සිම්පල් ලකුණු දාන්න පුළුවන්, වීජීය ප්‍රකාශන දාන්න පුළුවන්. එතකොට මේ දෙන්න සමානයි කියලා දීලා තිබ්බොත් C සමානයි D කියලා දීලා තිබ්බොත් මෙතන ඉන්න කෙනා මෙයාට සමාන වෙන්න එපා. එහෙනම් A සමාන වෙනවා කාටද? 3ට. මෙන්න මෙතන ඉන්න දෙක මෙයාට සමාන වෙන්න එපා. B සමාන වෙනවා 2ට. මෙන්න මෙතන ඉන්න එක සමාන වෙන්න ඕනේ C ට. C සමානයි 1යි. මේ බිංදුව සමාන වෙන්න ඕනේ D ට. D සමානයි බිංදුවයි. ඔන්න ඔය විදිහට අපිට න්‍යාස දෙකක් සමාන කරගන්නත් පුළුවන්.